walas mama. Nenda, walas nenda. Mama, walas mama. Nenda, walas nenda. Kauruda randu karanne. Nendai mamai randu karanne. Mokatata randu karanne. Gedegede neti veluga beneganne. Gedegede neti veluga beneganne. Mama, walas mama. Nenda, walas nenda. Mama, walas mama. Nenda, walas nenda. Dennate mallo Randu karanne. ahala pahala නැතිවි වට වෙන්නේ. ඒ පුරදියුණු කටාවැටි ඒ පුරදියුණු කටාවැටි මිනිසා සමගිව වැඩ කරපන්නේ. මිනිසා සමගිව වැඩ කරපන්නේ. මිනිසා සමගිව වැඩ කරපන්නේ. පුදුම ග්‍රීස්මයක් තියෙන මේ දවස්වල. උෂ්ණත්වමානෙත් යකා නටනවා සෙන්ටිග්‍රේඩ් ෆැරන්හයිට් වෙලා. 200ට දෙනවා කිව්වා. ගෙවීමේ ක්‍රමයකුත් තියෙනවා නම් හයි කරන්නත් එක ගන්න 50 නම් ලාභයි. ගෙනල්ලා දෙන්න 10ට ගන්න. සෝටි. එවන්න. පොඩ්ඩක් කුමක් නිසාද තේ 200ක් ගෙවන්නේ 50ක් ගෙවන්නේ 10ක් ගෙවන්නේ? ඇඩ්ඩින් වායු සමීකරණයක් ගත්තොත් කොත්තමල්ලි පැකට් එක නොමිලේ. අද විතරයි. පොඩ්ඩක් ලාභයට බඩු ගෙනල්ලා කඩිච්ච ඒවා නම් කවුද ඒක කියන්නේ ඈ? හොඳයි ක්‍රමෝලික වායු සමීකරණයක් නේ ඕන. හැබැයි ඔයාට එකක් කියන්නම් කිසිම කෙනෙකුට ගෙවන්නේ නැහැ ගේන එකටයි හයි කරන එකටයි සේවාවන් මම විසින්ම කරුණ නැදේ. මානමති දක්ෂයාතින් මේ කාලේ අර පිරිබැස්මෙන් වැඩ කරන්න ඕන. අයියෝ පාවිනාසයක්. ලාභයි ගජ ලාභයි කොහොමද ට්‍රාන්ස්පෝර්ට් එහෙම ඕනෑද ගෙනියන්න ඔය ට්‍රාන්ස්පෝර්ට් එපා මගේ ඔක්කොම පුතයි මමයි බඩු ප්‍රවාහනේ දක්ෂයෝ. ලෑල්ලට පාගන්න ඔක්කොම පුතා. ලෑල්ල පෑකුවා පියාණනේ. ඒ සීවල ලොක්කෝ වගේ අපි කාර්ක රොකට්ටයක් වගේ යන්නේ. නවත්තනවා ඉක්මනට. සමබර නොවීමේ විපාකමය. ඔය පැත්තෙන් එල්ලෙන්න පුතා. එල්ලුණා පියාණනේ. සීතලයි. අපි හුඩ් එක උඩින් තියාගෙන ගෙනියමු පුතා. රොබින් හුඩ්. මේකේ හුඩ්. වැඩි ආරක්ෂාවට මං අල්ලන් ඉන්නම්කෝ. ඔන්න ඔමාක්. ගැසෙත්. මොන ඥාන කතා මොලයා. පියානෝ බීම යම්මල්ලි. නවත්තනවා. ඔනේ මාරු වෙලාද? උස්සලා තියෙනවා. මේ පාර ලෑල්ලට පාගල යන්න එපා පුතා. ලෑල්ල කලවලා තිබ්බා. නවත්තනවා ඕක හෝ. ඔයාට යවුණාද? කොහොමද මේක ගෙනියන විදිහක්? මොලේ පැදිනා තාත්තා මගේ රේස රෝද කරත්තේ අරගෙන කාර් එක ඉස්සරහින් ඉන්නවා පස්සෙන්. පුතා යන්න ඉස්සර වෙලා කාර් එකේ මම පස්සෙන් රේසර් කරත්තෙන්. යම් පුතා. බායි සමනේ ගෙනාවද පුතා? මොකද තාත්තා බාරක්කෝ? එයා තනියෙන් ඉන්නම් ගව්වා. රේසර් රෝදේ පුංචි කරත්තේ බැඳගෙනම. දන්නේ නැද්ද නගරේ මේක වහලේ නැතුව යන්නේ කොහෙද අනේ ලාලහාමි ඇයි වරද්ද මං කරපු මොකෝ? වාලේ නැතුව ලොකු වරදක් බ්‍රේක් නැතුව තව වරදක් ලියමි මගේ පොලිස් පොතේ නෑ සමාව දැන් ගෙනාවා නිරුපද්දිතයි. අපි දැන් මේක හයි කරමු ඉක්මනින්. බෑ කාලසටහනේ හැටියට කඩ වෙලාවයි මේ. කාලසටහන විදියට ඔක්කොම වැඩ කරේ මෙච්චර කල් ඔයා. ඈ මුලින්ම කන්න කියලායි තියෙන්නේ. ඉහළට යන්න අත්ත දෙන්නේ මං. රේසින් ගලුණා. මොකදයා මේ නිම ගෑදලා දාලා වහකට බලා ඉන්නේ. අද මොලේ. ඔයා තුටෙන් බයිද පුතෝ. යන්. ඔය දොයාට. පුතා ජනේලේ කපන්න නැතුව මේක කරන්න හම්බෙන්නේ නැහැ. ගේනවා කීයට.
කුමක් උනේද මාපිය සොඳුරා? අතෑරිය නේද හොඳ පිගන් ටික ඈ? ඔක්කොම පුතා හරි දැන් අදින්න. ඒ වරයි. කුමක් කළ යුතුද පියාණනි? කාමේ මෙහාට දෙලා ස්තෝරන ප්‍රඥාව වුණා. මම්ම වැඩේ කරගන්නම්. පිටිපස්සේ රෝද දෙක පණ නැති මහා ජරාම ජරා කාර් જાතියක්. නෑ ගියා වගේ. මොකද ඒ සද්ද? මාව සමීකරණ හායි කරලා වගේ. ඔක්කොම අම්මට කියන්න එපා මේක ඇදලා ගන්න මං ගිහලා ටැක්ටරයක් ගේන්නම්. ආව්. අලුත්ම එක. මම දන්නේ නෑ මේක එලවන්නේ කොහොමද කියලා. අපේ තාත්තට කිසි දෙයක් තේරෙන්නේ නෑ මේ වගේ එකක් එළියට ගන්න ක්‍රමසාවිදි. ඔක්කොම පුතා ඔයා ඔතන ඉඳගෙන කියන්න නවත්තන වෙලාව. දැන් යමෙට. ඉක්මනට නවත්තන්න. ගේවරයි. රාජට නෑවා. ටටරේට ගරිජ් එකක් ඇදුවා වගේ තාත්තා. ඔහේ හැම දෙයකම අත දාලා වැඩක් කරනවා. ඇටින් ඔහේ මම මේ මම පාචර පාඩුවත් ඔහේ කලේ. අර පිළිමැස්මට වැඩ මම. පැඩුවා මගේ පිඟන්. හදලා දැම්මා මුළු කෑම. අර පිළිමැස්ම අර පිළිමැස්ම මුළු කෑම කැඩුවා. ඔහේ කම් මොලේ කන්දක් වගේ කම් මතුවෙලා. ආ මිනිහට උදව් කරන්න ගියාම ඔළුව නැති වෙනවා.